දැන් වෙලාව රෑ 10:05යි. ඉතින් මම තාම වැඩ තනියම මම වීඩියෝ එකක් කරන්න හිතුවේ මගේ ජීවිතේ මෙච්චර කල් ඕගොල්ලොත් එක්ක බෙදාගත්තේ නැති දෙයක් බෙදා ගන්න. ඉතින් බිස්නස් එක පටන් අරන් අවුරුදු 12ක් වෙනවා. ඉතින් එහෙම වෙලත් එච්චර කාලයක් ගිහිල්ලත් ඉතින් විටින් විට මේ වගේ දේවල් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක හදාගෙන ඉස්සරහට යන්න ඕනි. මම ඉතින් මතක් කරා ඔයගොල්ලන්ටත් ගන්න දෙයක් තියෙද කියලා එකෙන්. ඉතින් මෙහෙම මහන්සිලා වැඩ කරන්නේ මොකටද? මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඉතින් මේක ලෝකේ ඕන තැනක ඔයගොල්ලන්ට අතේ තියාගෙන යන්න පුළුවන් අභිමානකින්. එහෙම ප්‍රොඩක්ට් හදන්න තමයි මෙච්චර මහන්සි වෙන්නේ. එහෙම ප්‍රොඩක්ට් එක මේක සුවඳයි. මේකේ සුවඳ තියෙනවා ඔයගොල්ලොන්ට පාවිච්චි කරද්දී මාස 3ක් වගේ. මාස 3ක් විතර යනකම් තියෙනවා මේකේ සුවඳ. ඉතින් මේක හොඳ රෙක්සින් එකක්. ඉතින් මේක ඒ වගේ තව ඩිසයින් තියෙනවා. ඉතින් නිකාටෝස් තමයි බ්‍රෑන්ඩ් එක. ඉතින් ගොඩ ලස්සන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන නිර්මාණ නිෂ්පාදන ඔයගොල්ලන්ට ගේන්න තමයි මෙච්චර මහන්සි වෙන්නේ. පේනවද දන්නේ. ඉතින් මහන්සිලා වැඩ කරන වෙලාවකට එපා වෙනවා ඇතිනේ. ඒක ඕනම කෙනෙක්ගේ හැටියක්. ඕනම කෙනෙක්ට ඉතින් එක වෙලාවකදී හැමදේම එපා වෙන වෙලාවල් තියෙනවා. අන්න එහෙම එපා වෙන වෙලාවට ඉතින් ඕගොල්ලන්ටත් ධෛර්යයක් එන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩක් මහන්සිලා තමයි මෙහෙම හදාගෙන තියෙන්නේ මේ තැනට මේක අපි. ගොඩක් මහන්සිලා මගේ ටීම් එකත් ගොඩක් මහන්සිලා උදව් කරනවා. ඉතින් මේක ඇත්තටම දකින්න කෙනෙක් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා හිතන්නේම නැහැ. මේක වලට බලා ගන්න පුළුවන් පේනවද දන්නේ නැහැ. ෆ්‍රන්ට් කැම් එකෙන් වීඩියෝ කරන ඉඳන් මේඩ් ඉන් ශ්‍රී ලංකා. නිකාටෝස් බ්‍රෑන්ඩ් එක. ගොඩක් තියෙනවා ඉතින් පෙන්නන්න. ඉතින් වීඩියෝ එකක් දිග වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඉතින් අදහසක් ගන්න ඔයගොල්ලන්ටත් මොරාල් එකක් එන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම මේව කරලා නැහැ කවදාකවත් කරලා නැහැ මේ වගේ වීඩියෝ එකක් ඔයගොල්ලෝ දැකලත් නැතුව ඇති නේද? අදලා දාමු මේ ටික පොඩ්ඩක් ඉන්න බලන්න බෑ. බෑක් කැම් එක ඔන් කරන්න බෑ. පොඩ්ඩක් ඇදලා දාන්න ඔයගොල්ලන්ට බලන්න මම පස්සේ අහුර ගන්නවා. එක ඩිසයින් තියෙනවා වගේ. මේකේ විශේෂත්වය ඇත්තටම ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. කම්ප්ලේන් ඇත්තේම නැති තරම් පාවිච්චි කරන අය දන්නවා ඇති. අපි නිකාටෝ තමයි දිගටම තිබෙන්නේ. නිකාටෝ කියලා අපි දැන් අවුරුද්දක් විතර යනවා බ්‍රෑන්ඩ් එක චුට්ටක් වෙනස් කරා. නිකාටෝස් කියලා. ආයින වෙනස් කරන්නේ නැහැ. ඔච්චර තමයි. ආයි වෙනස් කරන්නේ නැහැ. වෙබ්සයිට් එක හදලා තියෙනවා. වෙබ්සයිට් එකේ ෆොටෝස් ටික තාම කියන්නේ පොඩි රිපෙයාර් එකක් තියෙනවා. නැත්නම් nikatos.com එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕඩර් කරන්නත් පුළුවන්. වෙන රටවල් වල ඉන්න අයට ඕඩර් කරන්න පුළුවන්. තව ටික දවසකින් එහෙම වෙබ්සයිට් එක හරහා ඕඩර් කරලා ගන්නත් පුළුවන්. අනිත් එක තමයි ලංකාවේ හැම තැනම ප්‍රධාන ටවුන් වල ලංකාවේ ප්‍රධාන ටවුන් වල ප්‍රධාන පෙළේ පොත් වෙළඳසල් වල තියෙනවා. මින්සර බුක් ෂොප් ඊට පස්සේ ලේඩි ජේ යාපනයේ ගත්තොත් TCT ට්‍රේඩ් සෙන්ටර් බදුල්ලේ ප්‍රගති හොරණං ගෝල් බුක් ෂොප් එකේ හෝමගම සේනාධීර ගොඩාක් තියෙනවා. කඩවත ශාන්ති බුක් ෂොප් ඒ වගේ කියන්න බැරි තරම් ඉතින් අමනාප වෙන්න නමක් කියන්න බැරි ලංකාවේ හැමතැනම ටවුන් වල තියෙනවා. ඉතින් නම තමයි මේ ටිකක් අපි ගාව තියෙන අපේ හදන අයිටම් වලින් ටිකක් ලස්සනට තිබ්බේ නෑ. තියන්න බැරි වුණා. ඉතින් අතන මහන්සි ගොඩක් උදේ ඉඳලා මහන්සි වුණා. මේ ගොඩක් ඒ වගේ සුවඳ තියෙනවා. ආසයිනේ ගෑනු ළමයි. පිරිමි ළමයින්ට ඩිසයින් අඩුයි අපේ ගාව. එහෙම එකකුත් තියෙනවා. පිරිමි ළමයින්ට ටිකක් අඩුයි. අපි පිරිමි ළමයින්ටත් ලස්සන ඩිසයින් ටිකක් කරනවා. තව අවුරුදු වලට කලින් අනිවාර්යෙන් හොඳ ඩිසයින් ටිකක් වෙනවා. පිරිමි ළමයින්ට. හරි. එහෙනම් විනාඩි 5කටත් කිට්ටුයි වීඩියෝ එක. වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ඉතින් මහන්සිලා වැඩ කරන ඔයගොල්ලන්ට මොරාල් එකක් දෙන්න තමයි මම මේක කරේ. ඉතින් එපා වෙන වෙලාවල් තියෙයි මහන්සි කියලා හිතෙන වෙලාවල් තියෙයි නේද? අතාරින්න එපා. එහෙනම් ජය වේවා.